දුවේ පුතේ අපිත් දමනය වෙන්න ඕනේ. කොච්චර පින්වන්ත මිනිස්සු ඉන්නවද? කොච්චර පින්වන්ත දූලා ඉන්නවද, පුතාලා ඉන්නවද? ස්වාමීනි, කලින් අපි නරක දේවල් කළා. නරක දේවල් බැලුවා, නරක දේවල් ඇහුවා. දැන් අපි බණ අහනවා. දැන් අපි ඉස්සර වගේ ඒවා කරන්නේ නැහැ. එවුන් බණපදයකට දමනය වෙලා. අද කාලේ ශ්‍රද්ධාවකින් බණපදයක් කියන ඇහෙන බණපදයකටත් මේ දරුවෝ දමනය වෙනවා නම් උඹලා බුදුමුවෙන් පිට වෙන මංජූස්වර වූ මధుර මනෝහර බ්‍රහ්මස්වරයෙන් නිකුත් වන මිහිරි බණපදයට උඹලා දමනය වෙනවා. මහරහතන් වහන්සේලාගේ මිහිරි බණපදයට නුඹලා දමනය වෙනවා. අදත් වැරද්දක් අත්හැරියෝ. වැරදෙන්න පුළුවන් ඕන තරම් මිනිසුන්ට වැරදෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. හැදෙන එක තමයි උතුම් දේ. අඩුපාඩු තියෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන්. හැදෙන එකයි උතුම් දේ. මගේ ජීවිතේ නම් මං ගොඩාක් කැමති හැදෙන අයට.